කවදාවත්ම සංගීතය ඉගෙනගෙන නැති සංගීත භාණ්ඩයක් වාදනය කරලා හෝ ඒ පිළිබඳ අවබෝධයකුත් නැති ගීතයක් ගායනා කරලත් නැති කෙනෙකුට හිතුනොත් මටත් ඕනේ ගීතයක් නිර්මාණය කරන්න. මගේ හිතට ආපු අදහසක් පදමාලාවක් විදිහට සකස් කරලා ඒක කොහොමද ලස්සන ගීත නිර්මාණයක් විදිහට එළියට ගන්නෙ. මේ විදිහ සිතුවිල්ලක් ආවොත් ඔයා මොකද කරන්නේ? ගොඩක් දෙනෙක් කරන්නේ මේක මේ අදහස ආපු තැනම අතහැරලා දානවා. මොකද ගායකයෙක් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් ගායන ඉගෙන ගන්න ඕනේ, සංගීතය ඉගෙන ගන්න ඕනේ, වාදන භාණ්ඩ පිළිබඳව ඒවා ඉගෙන ගන්නත් ඕනේ. ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. මේක නම් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අතහැරලා දානවා. ඉතින් මේක මෙහෙම වෙන්න ඕනේද? නෑ. මෙච්චර තාක්ෂණයේ දියුණු කාලෙක අපි මේව අතාරනවා කියන්නේ අපි තේරුමක් නැති වැඩක් කරන්නේ. අපිට පුළුවන් AI tools පාවිච්චි කරලා අපේ හිතට ආපු අදහස පදමාලාවක් විදිහට සකස් කරලා ඒක තනු නිර්මාණයක් එක්ක ලස්සන මියුසික් ට්‍රැක් එකක් එක්කම අපිට ගැලපෙන ටෙම්ප්ලේට්ස් කීපයක් විදිහට කියන්නේ ගායන ශෛලීන් කීපයක් එක්ක ලස්සන ගීත නිර්මාණයක් විදිහට එළියට ගන්න. ඉතින් ඒ උත්සාහය දරන්නේ කොහොමද කියලා ක්‍රම ගණනාවක් අතුරින් ඊටම පහසු ක්‍රමයක් මේ විදිහට අපි මේ වීඩියෝ එක හරහා පැහැදිලි කරනවා. එහෙනම් ලෑස්ති වෙන්න අදහස් මරලා දාන්න නැතුව තවදුරටත් මේවා ඉදිරියට ගන්න. ඔයාගේ නිර්මාණය ගීත රචනාව මොන භාෂාවෙන් සිද්ධ වුණත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට සිංහල භාෂාවෙන් නිර්මාණය කරපු දෙයක් කියලා හිතමු. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා මුලින්ම මේ වචන ටික පදමාලාව ටයිප් කරලා තියාගන්න. ඒක ඕනනම් ඔයාට ඔයාගේ WhatsApp එකේ සේව් කරලා තියාගන්න පුළුවන්. දෙමළෙන් නම් දෙමළෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේ වැඩේ කරලා තියලා අපි ඊළඟ පියවරට යනවා. එතනදී අපි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එකේ නම් වෙබ් බ්‍රවුසර් එකට යන්න. Chrome, Edge මේ මොකක්ම හරි වෙබ් බ්‍රවුසර් එකට ඔයා කැමති එකට ගිහිල්ලා suno.com කියන වෙබ්සයිට් එකට ලොග් වෙන්න. මේකදී ඔයා account එකක් නිර්මාණය කරලා නැත්නම් ඉතාම පහසු පියවර කිහිපයකින් account එකක් හදාගන්න හැකියාව තියෙනවා. ඔයා පාවිච්චි කරන්නේ ස්මාර්ට්ෆෝන් එකක් නම් Apple iPhone එකක් හරි Android ස්මාර්ට්ෆෝන් එකක් නම් ඔයාට පුළුවන් Play Store එකට හෝ App Store එකට ගිහිල්ලා Suno කියලා ටයිප් කරලා මේ අදාළ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ වෙනත අපි වෙබ් බ්‍රවුසර් එකෙන් ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම අපි ඊමේල් ඇඩ්‍රස් එකක් හෝ ෆෝන් නම්බර් එකක් පාවිච්චි කරලා account එකක් හදාගෙන ලොග් වෙන එක අත්‍යවශ්‍ය වෙනවා. මේ විදිහට ලොග් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ කෙලවරේ බලාගන්න හැකියාව ලැබෙනවා ක්‍රෙඩිට්ස් කියලා ජාතියක්. මොනවද මේ ක්‍රෙඩිට්ස් කියලා කියන්නේ? ඇත්තටම ඒකෙදී අපි ඇත්තටම ෆ්‍රී වර්ෂන් එකනේ පාවිච්චි කරන්නේ. මේ ෆ්‍රී වර්ෂන් එකේදී අපිට දෙනවා නොමිලේ භාවිත කළ හැකි ක්‍රෙඩිට්ස් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අපි නිර්මාණය කරන ගීත ප්‍රමාණය අනුව ඒ පද පේලි ගාන අනුව අඩු වෙනවා. හැබැයි ඊළඟ දවසට ආය මේක අලුත් වෙනවා. හැබැයි ඔයාට ඊට වඩා අන්ලිමිටඩ් යන්න ඕන නම් මේක ගෙවලා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි මූලික අත්දැකීම ලබා ගන්න මේ ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරන නිසා ඔයාලට ඒක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරි හොඳයි. ඔන්න දැන් අපි කලින් ටයිප් කරලා තියාගත්තු, සේව් කරලා තියාගත්තු අපේ ගීත රචනාව මෙන්න මේ විදියට කොපි කරලා මෙන්න මෙතන මේ තියෙනවට බලාගන්න හැකියාව තියෙන ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ පේස්ට් කරනවා. මේකෙදී වර්ස් එක විදිහට වෙන් කරලා ඔයාට එඩිට් කරලා තියාගන්න හැකියාව තියෙනවා. මේක ඒ විදිහටම තියාගන්න. සාමාන්‍යයෙන් ගීතයක් අපි ලිරික්ස් තියන්නේ ඒ විදිහටම මේකේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බටන් එක ක්ලික් කරාම ඔයාට මේක පොඩි වෙලාවක් ගත වෙනවා. ඩේටා යම් ප්‍රමාණයක් වැය වෙනවා. වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ විදිහට අපිට
ටෙම්පලේට් කීපයක් ජෙනරේට් කරලා දෙනවා. දැන් ඔයාට මේ එකින් එක අහලා බලන්න පුළුවන් ඔයාගේ හිතේ තිබ්බයි අදහසට හිතේ තිබ්බ තාලයට කොයි එකද ගැලපෙන්නේ මැච්චෙන්නේ කියලා. නිල්ලහස් තලේ අගේ නෑවලා කුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා මල් විසිරිල වගේ තාරක සිරී ලස්සන ලස්සනයි පුරාහඳේ රැස් විහිදිලා නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ රැස් හරි මේ විදිහට අපි නිර්මාණය කරගත්තු අපේ අවසාන ගීතය අපිට MP3 එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා තියාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට මේකේ තියෙන අපි ටෙම්ප්ලේට්ස් කිහිපයම වුණත් මතක තියාගන්න මේ ෆ්‍රී වර්ෂන් එකේ තියෙන කොන්දේසි වලට යටත්ව ඩවුන්ලෝඩ් කරලා තියාගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් අපි ඉතින් ඔයාට පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ නොමිලේ අපි නිකන් අහක දාන ඩේටා වලින් ඉතාම වටින නිර්මාණයක් කරගන්න අපේ තියෙන අදහස් කොහොමද වටිනාකමක් එකතු කරලා ඒක ඉස්සරහට ගන්නේ මෙන මේ කාරණය ඔයාට පැහැදිලි වෙන්න ඇති. ඒ වගේම තවත් මේ වගේ AI ටූල්ස් පාවිච්චි කරලා කරගන්න පුළන් වැඩ රාශියක් තින අපේ ඉදිනදා වැඩකටයුතු ඉතාමත්ම පහසු කරගන්න පුළන් නිර්මාණශීලීව පලදායි විදිහට කරගන්න හැකියාව ලැබෙන. ඉතින් මේ පාවිච්චි කරන හැටි අපි ඉදිරි වීඩියෝස් වලදී ඔයාට පැහැදිලි කරනවා. ඔයාට දැනගන්න ඕන දේවල් පාට වෙන්ඩ ඕනේ මොන වගේ දේවල්ද කියන එක පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් විදිර දාන්න අමතක කරන්නත් එපා. එනම් අපි අයත් හම්බමු ඉතාමත් වටින වීඩියෝ එකින් එන හැමෝටම අයිබෝවන්.